දන්න හෙටවට එක්සෑම් එකක් තියෙනවා කියලා. ඔයා මං වගේ සාමාන්‍ය මිනිස්සෙක් නම් ඔයා ඊට කලින් දවසේ රෑ නිදා ගන්නව නැතුව පාඩම් කරා. ඔයා ඉතින් සාමාන්‍ය මිනිස්සෙන්නේ. ඔයා කරන්නේ පාඩම්. ඒත් ඔයා මොන කඩ කාලා පාඩම් කරත් පහවදා විභාගෙට ගියාම ඔයාට මොකක් හරි වැදගත් දෙයක් අමතක. මේ ප්‍රශ්නෙට උත්තර එකක් දෙන්න නෙමෙයි. උත්තර පහක්ම අද වීඩියෝ එකේ මම කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. මෙහෙම දෙයක් වෙන්න පළවෙනි හේතුව තමයි අවධානය මදිකම. හරි අපේ channel එකේ නමත් අවධානය දෙන්නනේ. ඒ නිසා මේකට අවධානය දෙන්නකෝ. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. ඔයා දැන් කලින් විභාගයේ පාඩම් කරද්දී පොතක් කරන් සූත්‍ර දේශනාවක් කියන වගේ කියාගෙන ගියාට වැඩක් නැහැ. ඔයා ඒ පොත කියවද්දී ඔයාට වෙන දේවල් ගැන හිතන්නත් පුළුවන්. ඒ නිසා අන්තිමට පොතේ තිබ්බ දේවල් මතක නැහැ. ඒකට ඔයා එකම කරුණ තුන් පාරක්වත් කියවන්න පුරුදු වෙන්න. මේක මුළු පොතම කියවද්දී කරන්න කියනවනේ මේ හඳ. ඔයා කරන්න ඕනේ ඔයාට අමාරු මතක නැති දේවල් මේ විදිහට කියවන එක. උගනම හිට්ලර් උගනම A few moments later. හිට්ලර් උගනම හිට්ලර් දෙවනි හේතුව මතකය අප්ඩේට් නොවීම. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. ඔයා වගේ ෆෝන් එකට දාලා තිබ්බ කලින් පාස්වර්ඩ් එක මතකද ඔයාට? මතකයි කියන්න එපා. එහෙම කිව්වොත් මේක කියලා දෙන්න බෑනේ. ඒ නිසා ඔයාට මතක නැහැ. ඇත්තටම මේකට හේතුව තමයි ඒ දේ අපි තවදුරටත් භාවිතා නොකිරීම. දැන් අපේ පුංචි මොලේට බෑනේ අපේ හැම මගුලම මතක තියාගන්න. ඒ නිසා මේ මොලේ කාලයකට පාරක් ඕනි දේවල් විතරක් කරන් අනිත් දේවල් අමතක කරනවා. මෙතන මේ ඕනි දේවල් කියන්නේ වැදගත් දේවල් එම නෙමෙයි. ඒ කියන්නේ අපි වැඩිපුර පාවිච්චි කරන දේවල්. අපි අතරේ සමහර අය ඉන්නවා ඌ කොච්චර උත්සාහ කරත් උට නරක වචන කියවන එක නවත්ත ගන්න බෑ. ඒකට හේතුව ඌ හොඳ වචන වලට වඩා නරක වචන කියවන එක. මේ විදිහට අපි පාඩම් කරන දේත් පොඩ්ඩක් නිකම් මිදී මතක් කරා නම් අපිට පුළුවන් මේ දේවල් අමතක නොකර හිතේ තියාගන්න. දැන් තුන්වෙනි හේතුව කලබලකාරී ගතිය. මම මේක මෙහෙම සරල උදාහරණයකින් පැහැදිලි කරන්න. මචං විදුලි බල්බය හොයාගත්තේ කවුද? අයියෝ බං. ඕකවත් දන්නේ නැද්ද බං? නෑ බං. උත්තරේ දන්නවා එළියට එන්නේ. අඩෝ බං මටත් අමතක වුණා බං. දිවාග තියෙන උත්තරේ එන්නේ නෑනේ. උඹේ දිවාග උත්තරේ තියෙනවද? එහෙනම් කෙල ටිකක් ගහපන්. ඒ මොකටද? එතකොට දිවාග තියෙන දේ එළියට එනවනේ. හිතා. ඔයාලත් මේම හොඳට දන්න දෙයක් අමතක වෙලා හැම ඇතිනේ. මේ වගේ වෙලාවට අපේ හිත උත්තරේ දන්න නිසා අමතක වුණ උත්තරේ ගැන ටිකක් වැඩිපුර හිතලා කලබල වෙනවා. මේ වගේ වෙලාවට කලබල වෙන්න එපා. ටිකක් රිලැක්ස් වෙලා උත්තරේ මතක් කරන්න නැතුව උත්තරේට සම්බන්ධ දෙයක් මතක් කරන්න ඕනේ. එතකොට ලේසියෙන් මේ සම්බන්ධ දෙයක් එක්කම උත්තරෙත් මතක් වෙනවා. මේ වගේ දෙයක් අමතක වෙන්නේ ඊළඟ හේතුව තමයි මානසික පීඩනය හා මහන්සිය. මේ දෙකෙන් එකක් නම් අපි හැමෝටම තියෙනවානේ. විභාගයට කලින් දවසේ පාඩම් කරද්දී මට එන සිතුවිලි මම හෙට උදේ වෙද්දි මේ තේරුම් පාඩම් කරගන්න පුළුවන් වේද? මම මේ තේරුම් පාඩම් කරන්න ඕනේද? දැන් නම් මහන්සි. අයියෝ දැන් නම් නිදිත් මතයි. මේකට හොඳම විසඳුම තමයි ඒ දේවල් කලින් පාඩම් කරන එක. අපි දෙයක් පටන් ගන්න කලින් හිතනවා මේක කරන්න හරි වෙලාව මේක නෙමෙයි. ඇත්තට මේක නෙමෙයි ඇත්ත තමයි අලුත් දෙයක් පටන් ගන්න ඕනිම වේලාවක් සුබ. ඒ නිසා ඔයා දෙයක් පටන් ගන්න කලින් හරි වෙලාව වෙනකන් හිටියොත් වෙන්නේ වෙලාව මදි වෙන එක. ඒ නිසා ඒ දේ මේ ඊළඟ තප්පරෙන් පටන් ගන්න. ඒකෙන් වන් නොහිතන ජයග්‍රහණ වට ලැබෙනවා. දැන් අන්තිම හේතුව මොලේ තීරණය ගැනීම. ඔයාට පෙරේදරයට කාපු කෑම මතකද? දැන් ගොඩක් අයට නම් මේක අමතකයි. එහෙම වෙන්නේ අපේ මොලේ මතකයේ තියාගන්නේ වැදගත් දේවල් විතරක් නිසා. මේ මොලේ දන්නවා ඕනෙම බත්බූරුවෙකුට පෙරේදරය කෑපු කෑම එකේ මතකයේ වැඩක් නැහැ කියන එක. ඒ නිසා මොලේ ඒ දේ අමතක කරනවා. ඒත් ඔයා පෙරේදරය කෑම හොඳ තරුපහේ හොටෙල් එකකින් කෑවනම් ඔයාට ඒ කෑමක මාසයක් යනකම් හරි මතක තියෙනවා. එතන ඒ කෑම එකේ පොඩි වැදගත්කමක් තියෙනවා. නිසා ඔයා හෝටලේ කෑවේ බත් උනත් ඔයා එක කෑවේ සුපිරි හෝටල් එකක. ඒ නිසා ඒ බත් එක විශේෂයි. මම මෙහෙම කිව්වේ ඒක ගොඩක් විශේෂ නිසා. ඒ විදිහට ඔයා මතක හිටින්නේ නැති දෙයක් මොකක් හරි කතාවකට හරි විහිළුවකට හරි සින්දුවකට හරි දාලා පාඩම් කරොත් මං හිතනවා ඔයාට ඒ දේ අමතක වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් මේ ක්‍රම පාවිච්චි කරලා ඔයාලත් ඔයාලගේ මතකයේ අප්ඩේට් එකේ තියාගන්න. දැන් පොඩ්ඩක් අවධානය subscribe button එකට දීලා ඒකත් ඔබාගෙන යන්න.